ලෝක ප්‍රකට සිනමා සමාගම් චිත්‍රාගාර රූපවාහිනී ආයතන පහු කරගෙන අප ඉදිරියටම ගමන් කළා. වර්ෂ 1870 වන විට මේ ප්‍රදේශයේ ජීවත් වුණේ පවුල් කීපයක් පමණයි. මේ පැත්තෙන් ඉඩම් කෑල්ලක් ගන්නටවත් කවුරුවත් උනන්දුනේ නැහැ කියනවනේ කාලේ. හැබැයි අද වෙනකොට හොලිවුඩ් කියන්නේ ලෝකේ වැඩිම මිලකට විකිනෙන බිම් කොටස් තියෙන ප්‍රදේශ වලින් එකක් වෙන්න ඕනේ. මේ සියල්ල හොලිවුඩ් පුරවරයට ලැබුණේ සිනමාවේ ආකර්ෂණීය බව නිසා. බලන්න මේ කවුද කියලා. සිනමාව ආකර්ෂණීය කලා මාධ්‍යයක් බවට පත් කරන්නට චාලි චැප්ලින් මහත්තයා කොයිතරම් ලොකු කාර්යභාරයක් කරලා තියෙනවද? අසමාන අද්විතීය චාලි චැප්ලින්. හොලිවුඩ් තරු නිසාම වටිනාකම වැඩි කරගත්ත හොලිවුඩ් පුරය තරු වලට සලකලා තියෙන හැටි බලමු. හොලිවුඩ් පුරය තුලම හොලිවුඩ් බබල වූ තාරකා ඉටිරූප බවට පත් වෙලා සටන් කලා චිත්‍රපට තුලින් සිනමාව ආකර්ෂණීය කලා මාධ්‍යයක් බවට පත් කළ බෲස් ලී. අද නම් හටන්කාරයෝ කොච්චර ඉන්නවද? අතින් පයින් කරන හටන් වෙනුවට නවීන අවියායුධ අරගෙන කරන හටන් පටන් ගත්තේ මේගොල්ලන්නේ කාලේ. අද දක්වා හොලිවුඩ් සිනමාව පැමිණි ගමන් මගේ බබළුණු සහ අදත් බබලන තාරකා ගණනාවක් ඉටිරූප බවට පත් වෙලා. කාලෙකින් ගේට්ටුව ඇරපු නැති මයිකල් ජැක්සන් මහත්තයාගේ ගේත් පෞගිය සතියට පට්ටමෙන් පෙන්නුවා මතක ඇතිනේ. හොලිවුඩේ කේන්ද්‍ර කරගෙන ලෝකේම වසඟයට පත් කරගත් කලාකරුවෙක්. මැඩෝනා අදත් ලෝකයේ වැඩිම රසික පිරිසක් ඉන්න ගායිකාවන්ගෙන් එක්කෙනෙක්. හොලිවුඩ් සිනමාව සංගීතය යුග කීපයක් පහු කරගෙන ඉදිරියට ඇවිත්. කලබල වෙන්න එපා. මේ බොහොමයක් රූප ඉටි රූප කියලා මතක තියාගන්න හොඳේ. බලන්න සැබෑ රූපයට කොයිතරම් සමීපද කියලා. නව පරපුරේ ජස්ටින් බීබර්ටත් ඉටි කලාගාරයේ තැනක් තියෙනවා. කලාකරුවන්ට විතරක් නෙවෙයි ලෝක ප්‍රකට ක්‍රීඩකයන්ට තවත් ප්‍රකට පුද්ගලයන්ට හොලිවුඩ් ඉටි කලාගාරයේ විශේෂ තැනක් තියෙනවා. බලන්ට ඉටි රූප නිර්මාණය වෙන හැටි රූපයට නැගෙන කලාකරුවන් වගේම ඒ රූප හදන කලාකරුවනුත් කොයිතරම් විශිෂ්ටයන්ද බලන්ට. කලකට පෙර තිබුණේ බොහොම ප්‍රාථමික තාක්ෂණයක්. මේ ඒ කාලේ භාවිතා කරපු ප්‍රාථමික උපකරණයක්. උපකරණ ප්‍රාථමික වුණාට වැඩේ විශිෂ්ටයි නේද? අපේ රටේ ඉටි කලාකරුවන් වැඩත් අටපට්ටමෙන් අපි පෙන්නුවානේ. ඇමරිකාවේ පත්තරෙත් වැඩේ දාලානේ. ඇමරිකානු ඉතිහාසයේ පළමු කළු ජාතික ජනාධිපතිවරයා බැරක් ඔබාමා මහත්තයා නේද හිටගෙන ඉන්නේ. මහත්තයාගේ වාරේ ඉවර වෙන්න ළඟයි. බලමු ඊළඟ වාරේ කාටද කියලා.